Hi guys. අදත් අපි ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකකින් එකතු වෙන්න හිතුවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ ජපානයේ ලේක් එකක් බලන්න. මම ලේක් එකේ නම කියන්නේ නැහැ. ළඟටම ගිහලා කියන්නම්. ඒක ප්‍රසිද්ධ නම කිව්වොත් ජපානයේ ඉන්න අය දන්න තැනක්. ඉතින් අපි අපේ ගෙවල් වල ඉඳලා පැය 4ක විතර දුර තියෙන තැනකට තමයි ආවේ. ලස්සන තැනක්. ලස්සන දේවල් ඉස්සරහට බලන්න පුළුවන්. ඒකකට ඇඳිලි. අපි අර කිව්වා නම නොකියව ලේක් එක ගාවට වැවිලා තියෙනවා. මගේ ඉස්සරහා මේ සද්දෙත් ඇහෙනවා. හරි ඉස්සෙල්ලා බලලා ඉන්නකම මම ලේක් එක විස්තර වැඩිපුර විස්තර පස්සේ කියන ඉස්සෙල්ලාම අපි ඇස් දෙකෙන් බලන වගේ ලස්සන ඔයාලා බලලා ඉන්න. ටිකක් ඇවිදලා ඉඳගත්තා. ඔයාලට දැන් අපි ආපු තැන විස්තරේ හරියට කියන්න ඔයාලත් බලන්න මොකද්ද මේ කියලා. ඉතින් ඔන්න දැන් විස්තරේ කියන යන්නේ හොඳට අහගන්න. අපි ආවේ ශිගාවල තියෙන ජපානයේ ශිගාවල තියෙන ඕචු කිතාහිරවල තියෙන බිවා ලේක් එක බලන්න. දන්නවනේ බිවා ලේක් එක. ජපානයේ ඉන්න ලංකාවේ අය නම් දන්නවා බිවා ලේක් එකම මොකද්ද කියලා. හරි මේක බිවා කියන්නේ පිරිසිදු ජලය තියෙන ජපානයේ විශාල වැව් ජලාශයක්. මේකෙන් තමයි කියෝතෝ ප්‍රාන්තයේ සහ ඕසාකා ප්‍රාන්තයේ මිලියනයකට අධික ප්‍රමාණයකට ජනතාවකට පිරිසිදු ජලය ලබා දෙන්නේ මේ බිවා ලේක් එක මගින්. ඉතින් මේ වටින සම්පතක් මේ මත්ස්‍ය සම්පතත් ලබා ගන්න පුළුවන්. ඒකටත් සහයෝගය ලැබලා දීලා තියෙනවා අපිට මේ බිවා ජලාශය. මම අද ටිකක් වැදගත් විදිහට කතා කරනවා වගේ තේරෙනවා තමයි ඔයගලන්ට. මගේ මහත්තයා කොහමද මේ අද වැදගත් වැඩි කියලා. ඉතින් අතරින් පතරින් ඉතින් මෝඩ ජෝකුත් දානවා ගන්න එපා. හැබැයි වැදගත් විදිහට තමයි වැදගත් දේවල් කියන්නේ. ආගෙන ඉන්න. ඉතින් ඕක තමයි කියන්න ඕන විශේෂ දේ ආව තැන බිවා ලේක් එක. ඒකේ වැදගත්කමත් මම කිව්වා. ඉතින් හරිම නිදහස් මේ කට්ටිය අඩු නිසා මේ ඒ නිදහස හොඳට දැනෙනවා. ගස් කොළන් තියෙනවා. ඒ වතුර සද්දේ හරිම නිස්කලංකයි. හිතට හරි සැනසීමක් ලබා දෙනවා. ඉතින් බලන් ඉන්න. තව තැනක් තියෙනවා යන්න. එතනටත් ගියාට පස්සේ මේ වීඩියෝ එකත් අරගෙන එන එතකන් ඉන්න. ගයිස් අපි කිව්වේ අර අනිත් තැනට ආවා. ඒක තමයි මෙතන තියෙන හවයි විදියට හදපු කැෆේ රෙස්ටෝරන්ට් එක. මේ හවයි රටේ තියෙන විදියට තමයි කැෆේ රෙස්ටෝරන්ට් එක මෙතන හදලා තියෙන්නේ. මේ හරිම ලස්සනයි. වටේ වැඩිය පෙන්වන්න බෑ. පුළුවන් තරම් ප්‍රමාණයක් ඔයාලට පෙන්වන්න. අර ගස් මේ අපි අවුට්සයිඩ් එක තමයි තෝරගත්තේ. එතනට පේන view එක තමයි මේ. අර අපි කලින් බලපු ලේක් එක තමයි ඔය පේන්නේ. මොනේ තියෙන්නේ මම මේක තියෙන ලස්සනයි. මේ පරණ කාලේ විදිහට මෙනු එකක් හදලා තියෙනවා. ෆ්ලෝ එකේ නේද? මේ සුදු මේ වගේම තමයි තියෙන්නේ. නිකන් නෝමල් එකේ පෙන්නගෙන යනවා. මොන ගොඩක් තියෙනවා. කන්නේ විතරක්. අලගුජ මේ කාල බලනවා ටික. නිකන් කාල බලන සෙස්. ඔක්කොටේ දියුලච්චාර පොතක මෙන්න ගායන්නේ. තියා මාස්කර් මොනවද ලංකාවේ
ටිකකට මසාලා රහක් වෙනවා. යන කාලා ගන්නවා කියන්නේ. එන අපි මේක රස විඳලා ඉවරලා හවෙමු. මොනවා කරන්නත් කන්න ඕනේ. ඒක දුර වැඩි නිසා රෑ වුණා කියන්නේ. සැලසුම් කරලා කරා නම් අදටත් අපිට මේ channel එක පටන් ගන්න හම්බෙන්නේ නැහැ. මෙයා මට කියනවා හැමදාම සැලසුමක් නැතුව වීඩියෝ එකක් කරලා අවසානය කරන විදිය දන්නේ ඉතින් අද අත්සුපුරුදු පරිදි වීඩියෝ එක අවසන් කරන්න යන්නේ කාර් එක ඇතුළේදී. ගමනාන්තය ගැන අපි ගෙදරට යන ගමනාන්තය තමයි අවසන් වුනේ නැති නිසා අපි කාර් එක ඇතුළේදීම වීඩියෝ එක අවසන් කරන්න හිතුවා යාළුවනේ. එහෙනම් අපි ආයේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මෙහෙම අදත් අවසන් කරන්න ඕන එකට මොකුත් හිතන්න එපා. හැමෝම පරිස්සමින් ඉන්න. එතකම්